ආයුබෝවන් ඔයගොල්ලෝ විශ්වාස කරනවද රටක රාජ්‍ය නායකයෙක්ට මේ වගේ බලශක්ති අර්බුදයක් තියෙන වෙලාවක සෝෂල් මීඩියා කරන අයව Tamanට හිතවත් සෝෂල් මීඩියා කරන සහෝදරවරු පැලවත් කාර්යාලයට ගෙනල්ලා සාකච්ඡාවක් පවත්වන්න වෙලාවක් තියෙයි කියලා ඔයගොල්ලෝ විශ්වාස කරන්න වෙනවා. ඊයේ හවස පැලවත් කාර්යාලයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝෂල් මීඩියා කරන එයාලට හිතවත් සහ එයාලට ලෙන්ගතු ඉන්න පිරිසක් සහ තවත් කීප දෙනෙක් ගෙන්නගෙන ඒගොල්ලෝ සාකච්ඡා කරලා තිබෙනවා. ඉදිරි මාස කීපයේ බොහොම අසීරු තත්ත්වයකට තමයි රට මුහුණ පාන්නේ. ඒ අසීරු තත්ත්වයත් එක්ක කොහොමද සෝෂල් මීඩියා වල හැසිරීම කියලා ඊයේ ජනාධිපතිවරයා ජනාධිපති පැලවත්ත කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ සෝෂල් මීඩියා ගෙනල්ලා සාකච්ඡා කරන්න. හැබැයි රටක රාජ්‍ය නායකයෙක්ට මේ තරම් අර්බුදකාරී තත්ත්වයක් වෙලා තියෙනකොට රටේ තෙල් මිල, රටේ ගෑස් මිල, එතකොට රටේ විදුලියේ පාරිභෝගිකයාගේ විදුලි කප්පාදුව සිදුවෙන්න ඕන වෙන්න කියලා තියෙන වෙලාවක මේ සියල්ල බොහොම අමාරුවෙන් යන වෙලාවක රටේ රාජ්‍ය නායකයාට සිද්ධ වෙලා තියෙනවා සමන්ගේ සෝෂල් මීඩියා එළවුවා මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා නැහැ කියන කතාව රටට කියන්නට සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ රටේ රාජ්‍ය නායකයා රටේ මිනිස්සුන්ට ජීවන බර ඉහළ ගිහිල්ලා තියෙනවා. රටේ මිනිස්සුන්ට තෙල් ටික ගහ ගන්න පොලිමේ ඉන්න වෙලා තියෙනවා. තෙල් මිල රුපියල් 400ට එහා ගිහිල්ලා තියෙනවා. එතකොට විදුලිය කප්පාදුවක් සිදු වෙයි කියලා අනාවරණයක් විදුලි බල ඇමතිවරයා කියලා තියෙන වෙලාවක මෙවැනි වෙලාවක ඔබ හිතනවාද රටේ රාජ්‍ය නායකයා කළ යුත්තේ Tamanට හිතවත් සෝෂල් මීඩියා කරන අය ගෙනල්ලා සාකච්ඡා පවත්වන්නේ කියලා? මම හිතන්නේ ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්කමක් ඇති ඒගොල්ලන්ට මොකද්ද මේ අර්බුදය සඳහා කළ යුත්තේ කියලා. බොහොම ස්තුතියි.